මෙතන මම වෙබ්සයිට් එක බලලා ටික සිටිස් වෙන්නවා ගන්න ඒ වගේ අර කඩන්න ඕන 350 උස්සන්න බෑ කොහොමද අනුරාධ යාදන් ඉක්මනට ලොකේෂන් එක අනුරාධ කෙනෙක් ඉක්මනට ලොකේෂන් එක පික් කරන්න මොකද අපි තව 20 minutes වල ඉනිෂියල් ලොකේෂන් එක තව මොනවද ඕනේ කියලා අහන්න බෑ ලයිට් එක නම් පත්තු වුණා මේ මම නේරොන් කරේ මේ කලින් වැඩේ අයියෙන් දාන්න මගෙත් තියෙන කේබල් එක වැඩක් නැද බැටරි තියෙනවා ආවගේ ඕනෙත් නැහැ CC එකෙන් ලයිට් නේ ඔව් C ලයිට් නේ තියෙනවා ආවගේ නැද්ද වරොන්න පාච්චි නෑ මෙයා නම් මම කිව්වා ඔය මගුල් ෆෝන් අරගෙන එහෙම කිව්වා මම කියන්නේ ඔය මගුල් කාර් අරගෙන කියලා කවුද මේ ගන්න ඔබේ මැප් එකට ඉතින් 20 minutes වලින් ඉනිෂියල් එක අර හේක ඉනිෂියල් කියන්නේ මේකනේ මොකද මේ කරන්නේ මැප් එක අර අපිට ෆෝස් එකට පැය භාගයක් යනවා පාකේ වල පාක් කියලා ගන්න පාක්ස්බර්ග් පාක් රිච් පාක් සිටි පාකින් ඒක අන්නද සිම අදිද්දි අය මම හිතුවේ ඒක හරියම නෑ හැබැයි උඹ අය මුන්නර පැත්තට නියන්නේ මූණර ගත්තර කිය ඔව් මේ මොකද කළුවේ ඉන්න ගවුල් හරි වැඩ චාර්ජර් හරි මොකටද මේක දැන් යාර කන්දකුත් තියෙනවා අර කන්ද උඩට නගින්න ඕන අර අර පැත්තේ පේනවානේ හොඳට ඔය පැත්ත හොඳ නම් පේනවා කොයි පැත්තද දැන් ඉර තියෙන්නේ දැන් මෙහෙන් එන්නේ මේ ස්ටෙක් කොයි ඉර දැන් මෙහෙට තියෙන්නේ ඒ කියන්නේ ඉර වහින ටයිම් එක නේ අනිත් පැත්තට යන්න අර පැත්තට තියෙන්න ඕනේ වෙස්ට් එක හේද ඉතින් මෙහෙම හිතන්න බෑනේ මේක සවුත් එකනොත් නේ සවුත් වෙස්ට් පොඩ පැටලෙන්න බලන්න අවිවා කියව ලොකේෂන් එකට අරගොල්ලෝ මයිල්ස් 6ක් එහා පැත්තෙන් කියලා නේ කිව්වේ. ඒ කියන්නේ ඒගොල්ලොත් ළඟනේ යත්තේ. අපි ඒකලත් තලින් ආවද? පාස් කරන ගාන දන්නේ මේ ටික. මෙතෙන්ට ආපහු එන්න. දැන් මෙතන ෂේප් නේ. ඕරියොත් මෙතෙන්ට ආපහු එන්න පුළුවන් හදිස්සිය දුවගෙන. පරිචිත. විනාඩි දෙකක් තියෙනවා. දැන් අරකින් බලලා මෙතනට එන්නත් පුළුවන්. ආරක බලලා එමු කියලා ටක් ගාලා ගිහින්. තමයි. වෙස්ට් එක මෙහෙ තමයි නේ. කොච්චර වෙලාවක් වෙනවද කියලා බලන්න. මෙතන අර අනිවාර්යෙන් අර පැත්තේ තමයි වෙස්ට්. මෙතන ලොකේෂන් එක බලමු අපි මේ මේක තමයි. ආසේ අප් එකේ නම් බලවන්නේ ඉක්ලිප්ස් එකේ නම් මොකුත් ඒක ස්ටෙලාරියම් එකේ නම් මොකුත් කියලා නෑ. අර හරිය වගේ තමයි සෙට් මේ පැත්තේ හොඳට ක්ලියර් හැබැයි. එතන හරිය. එයා මැප් එක ඕනේ. මොකද දැන් එයාර්ෆෝස් යන්න ඕනේ නේද? National Museum of United States Air Force.